ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ඉතාමත් දුක්බර සිද්ධියක් ගැනයි. ඔයාලා කට්ටියට මතකද මීට වසර කිහිපයකට කලින් මනමාල හැන්දෑව ප්‍රසංගයේදී කීර්ති පැස්කෝල් සමග ගී ගැයූ හෂිනි ශශිකලාව. දරුණු පිළිකාරෝගයෙන් පීඩා විඳි ඇයගේ අන්තිම ආශාව වුණේ කීර්ති පැස්කෝල් සමග කවිකාරීය ගීතයේ ගායනා කිරීමයි. ඉතින් ඊට ටික කලකට පසු ඇය මිය ගියා. හෂිනි කතා කරද්දී ඇගේ සෙවණැල්ල වී සිටි ඇගේ සැමියාව ඔබට මතකද? හෂිනි වෙනුවෙන් තම ජීවිතයම කැප කළ ඔහු ගැන ඒ කාලේ හැමෝම වගේ කතා වුණා. ඉතින් සියා ආදරවන්තියට දරුණු පිළිකාවක් තිබියදී ඇයට ශක්තියක් වුණු ඔහුත් ඊයේ උදෑසනම ඇය ළඟට ගිහින්. ඒ කියන්නේ ඇගේ සෙනෙහවන්ත සැමියා වුණු අසේල චානුක රාජපක්ෂ අවසන් ගමන් ගිහින්. ඔහුගේ මරණය ගැන මේ වන විටත් සමාජ මාධ්‍ය අතිශයින්ම කතා බහට ලක් වෙනවා. මේ වන විටත් අසේලගේ නිසල දේහය නිවසට රැගෙනවිත් ඇති බව තමයි අපිට නම් දැනගන්න ලැබුණේ. ඉතින් ඔහුට අවසාන කාලයේ තිබූ රෝග තත්ත්වය ගැනත් සඳහන් කරමින් ඔහුගේ මිතුරිය මෙසේ සටහනක් එකතු කරලා තිබෙනවත් අපිට දැක ගන්න ලැබුණා. එහෙනම් ඒ සටහන අපි බලලා ඉමු. එහෙනම් සුබ ගමන් අසේල චානුක රාජපක්ෂ අයියේ. වචනෙන් විස්තර කරන්න බැරි මනුස්සකම පිරිච්ච ආදරයේ පිරිච්ච ආත්මයක්. ජීවිතයේ අනියත බව පසක් කර දෙමින් 2018 වසරේ පිළිකාවකට ගොදුරු වී සිටි තම ආදරණීය බිරිඳ සුව කර ගැනීම සඳහා දිවිහිමියෙන් කැපවුණු ඒ ආදරණීය සැමියාද අද දින නොසිතූ ලෙස ඇය වෙත ගොසින්. ඇය ජීවත් වන කෙටි කාලය තුලදී මෙලොව සුරලොවක් කිරීමට අපකැප වෙමින් ඇයට සවියක් වූ ඔහු සැබවින්ම උතුම් පරමාදර්ශී මිනිසෙක්. නිවන් සුව ලැබේවා අයියේ. මට මතකයි මා එක්ක අසනීපෙන් ඉන්නේ කියලා කිව්වා. මට මතක විදිහට අක්මාවේ හරි වකුගඩු රෝගයෙන් පෙළෙනවා කියලා කිව්වා. මං උදව් කරන්නත් ඇහුවා. යනුවෙන් එම සටහනේ සඳහන් වෙලා තිබුණා. එමෙන්ම ඔහු ගායකයෙක් ලෙසද එකල නිකුත් කළ ගීතයක් මා වෙත ඔහු 2015 දී මුහුණු පොත ඔස්සේම එවන ලදී. ආචාර්ය සුජාතා අත්තනායක ගායනවේදිනියවද මහත් ගෞරව භක්තියෙන් සමීපව ඇසුරු කළ ඔහු ඇගේ ඡායාරූපද ඇවැසි විට ඉල්ලාගෙන ඇත. 2019 වසරේ අගභාගයේදී පමණ තම සෙනෙහවන්ත බිරිඳ පිළිකාරෝගයෙන් පෙළෙන බවත් ඇය ඉතා හොඳින් ගී ගයන බවත් දැනට දීගොඩ කුමාරයන් යටතේ ආධ්‍යාත්මික ප්‍රතිකාර ගනිමින් පසුවන බවත් මාහට පැවසීය. ඇය පැරසිටමෝල් පෙත්තක පවා රෝගීව සිටියදීත් නොගන්නා බව අසා මාගේ සිතේ කුකුසක් ඇති වූ නමුදු මාගේ ඒකායන පැතිම වූයේ සියලු දේ යහපත්ව ඇය ඉක්මනින් සුව ලබන්නේ නම් ඒ කෙතරම් ආශ්චර්යයක් දෙයන්නය. කීර්ති පැස්කෝල් අයියාගේ මනමාල හැන්දෑව ප්‍රසංගය දිනේදී මා හසිනි සහ අසේල දෙපළවම මුල්වරට සජීවීව දුටු අතර ප්‍රසංග අවසානයේ ඔවුන් පෙනෙන්නට නොසිටි බැවින් මා ගෙදරට පැමිණි වහාම අසේල ඇමතිය. එවිට ඔහු පැවසුවේ සෙනග බොහෝ රැස්ව සිටින ස්ථානයක ඇය රඳවාගෙන සිටීම අසීරු බැවින් ඔවුන් ඉක්මනින් ඉන් පිටත් වූ බවය. එදින හසිනි නංගිද මා සමගින් කතා කළ අතර ඇය පවසා සිටියේ තවත් ටිකක් සුවාතට හැරුණු විට අප එක්ව යුග ගීත ගයමු කියාය. මේ අතර කාලයේ ගෙවි ගොස් මේ 2020 වසරේ මාර්තු 3 වනදා මාහට අසේලගෙන් ඇමතුමක් ලැබුණේ හසිනිට ආධ්‍යාත්මික ප්‍රතිකාර ලබා දෙන දීගොඩ කුමාරයන්ද අසනීප බැවින් ඇයට ප්‍රතිකාර කළ හැකි වෙනත් වෙදදුරෙකු මගෙන් විමසාය. ඉන්පසු ඔහු මගේ නිවසට පැමිණි අතර එදින මගේ නිවසේ ප්‍රවීණ ගායකයෝලක් වන රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවලද පැමිණ සිටියහ. එහිදී රූකාන්ත විසින්ද පියතුමෙක්ගේ සම්බන්ධතාවයක් ඔහුට පවසා සිටියේය. මාද හැකි පමණින් ඇයගේ යහපත උදෙසා කළ හැකි සියල්ලම සිදු කළෙමි. එදිනෙන් ඉනික්බිතිව යෙදුණු ඊළඟ සඳුදා දින ඇයට බොහෝ අසාධ්‍ය බව පවසා අසේල මා ඇමතු අවස්ථාවේ ඇය වේදනාවෙන් කෑගසන අයුරු මට ශ්‍රවණය විය. එය මා මහත් කම්පනයට ලක් කළේය. ඇය එම සතියේ අඟහරුවාදා ප්‍රතිකාර ලබා බදාදාවේ ඇස් කණ්ණාඩි පරිත්‍යාග කරනු මා මුහුණු පොතින් දුටුවෙමි. ඇගේ කේන්දර පිටපත මා ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී චන්දිමා උඩුකුඹරහට ලබා දුන් අතර ඇය අසේල දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට වෙරගෙන එය අසාර්ථක වූ බැවින් මා මත පවසා සිටියේ මේ කාලය බොහෝ අයහපත් බවත් ඇය මේ මාස 27 වන දින තෙක් ප්‍රවේශම් කරගත හොත් ඇය නිසක සුව ලබන බවත්ය. එහෙත් ඉන්පසුද මා අසේල දුරකථනයෙන් සම්බන්ධ කරගන්නට තැක් කළත් එය අසාර්ථක විය. ඉන් සුළු මොහොතකට පසු මුහුණු පොත ඔස්සේ හසිනිගේ හදිසි වියෝව දැක මාගේ සිත වෙලාගත් දුක වචනයට පෙරලීමට පහසු නැත. එදින එම වීඩියෝවත් සමග හසිනිව මුළු ලංකාව වෙනදාටත් වඩා දැනගත්තෝය. ඇගේ ගායනා බොහෝ ජනාදරයට ලක්විය. එහෙත් ඇගේ සුවය වෙනුවෙන් ඇගේ සැමියා කළ කැපවීම සහ මෙහෙය අපි පමණක් දුටුවෙමු. දිවි සෙවණැල්ලක් විලස ඇය අසලම සැම විටම රැඳුණු ඔහු ඇගේ ජීවිතයේ අවසන් පරිච්ඡය බොහෝ විට ඇයට තුටු සිද්ගෙනාවේය. නමුත් කාලය කොතෙකුත් නම් වේදනාබර සහ අනපේක්ෂිත දැයි හැඟෙමින් අද අසේලද අප අතහැර නික්ම ගොස් ඇති බව මම මුහුණු පොත ඔස්සේ දුටුමි. ඔහු ලොවක් හමුවේ ශේෂ කළ ප්‍රේමයේ පාඩම පමණක් අපට පෙන්වා දී ඔහු දැන් 5 වසරකට සිය ප්‍රේමිය සොයා නික්ම ගොස් ඇත. ආදරණීය අසේල මල්ලි, ඔබටත් හසිනිටත් නිර්වාණ සුවය දුරක නොවේවායි ප්‍රාර්ථනා කරන්නෙමි. ඒ අපි ඔබහට කීවේ දයාන් විතරණ
ඔවුන් ගැන මතකය අවදි කර තිබූ ආකාරයයි. හැමදාමත් කියනවා වගේම ඇත්තටම හොඳ මිනිස්සුන්ට ආයුෂ හරි අඩුයි. පව්කාර මිනිස්සු තව තවත් පව් එකතු කරගන්නට වැඩි වැඩියෙන් ජීවත් වෙනවා. කෙසේ නමුත් ඇයගේ දිහාවටම ඔබත් අද යන්නටම ගිහින්. හෂිනි නංගි වෙනුවෙන් ඔබ කැපවුණ හැටි වෙලාවකට පුදුමත් හිතෙන තරම්. ගැහැණු ජීවිතවලට වරද්දන්නම මාන බලන පිරිමි ඉන්න ලෝකෙක ඇය වෙනුවෙන් ඔබ කළ කැපවීම ගැන ලියන්නට කියන්නට වචන මදි. ලෝකේ බොහෝ වෙලාවට අහන්නට දකින්නට ලැබෙන්නේම ගැහැණු හිත්වලට හයියක් වෙන පිරිමි නෙවෙයි. කුමක් හෝ පටු වාසියක් තකා පමණක් ලං වෙන පිරිමි. ගැහැණියකගේ හිත සහ දක්ෂතා උපංගෙයිම මරලා දාන පිරිමි බහුලයි. එවන් සමාජයක හෂිනිගේ කැමැත්තට ඉඩ දීලා ඇය පිටුපසින් යෝධ හෙවණැල්ලක් වුණේ ඔබ. මාදුටු ඉතා පරමාර්ථකාමී මිනිස්සෙක් සහෝදරයා ඔබ. ඔබ ආදරය කළේ ඇගේ රූපයටවත් අන්‍යම් දෙයකටවත් නොවේ. ටිකෙන් ටික ඇගේ රූපය පවා දි รา පත් වෙද්දීත් භාවනාවක් වගේ දරාගෙන ඇයට එක දශමයකින්වත් වෙනසක් නොකර පෙරපුරුදු ආදරයම ගෞරවයම දුන්න ඔබට හිස නමා ප්‍රණාමය හැමදාටමත්. දකින්නට ලැබෙන්නේම ගෑනු හිත් තලා පෙළන රිද්දන පිරිමි. ප්‍රේමය කියන අකුරු තුන ඉස්සරහට දාගෙන ගෑනු හිත් හිර කරලා තමන්ගේ පටු අරමුණු ඉෂ්ට කරගන්න වෙරදරන පිරිමි. ඉස්සරහට අඩි 100ක් තියන්න හදනකොට අඩි 1000ක් ආපස්සට අදින්න මාන බලන හරි ආත්මාර්ථකාමී පිරිමි. එහෙව් පිරිමි ඉන්න ලෝකෙක ඇයට ඔබ දුන් හයිය මෙතෙක් දැයි කියා නිම කළ නොහැකි. ඒ දුන් ශක්තිය ගැන ලියා නිම කළ නොහැකි. ඒ පිනම ඇති ඔබට සංසාරයේ දිනක නිවන් දකින්නට. එමෙන්ම අසේලගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය මෙසේයි. දේහය මහරගම රෝහිණී මල්ශාලාවේ 24 සවස රාත්‍රී 7 සිට 10 දක්වාත් 25 උදෑසන 7 සිට සවස 3 දක්වා මහජන ගරුත්වය සඳහා තබා ඇති අතර ආදාහනය ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කරන්න නියමිතයි. ඉතින් අසේලටත් හෂිනිටත් නිවන් සෝයම ලැබේවා. මේ ගැන ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඒ වගේ මේ වීඩියෝ එක තව කෙනෙක්ට දැක ගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.